එකොමත් එක කාලෙක නිහඬ විලක් අයිනේ ලොකු අඹ ගහක් තිබුණා. පුංචි වඳුරු පෙටියෙක් අඹ කන්න මෙතෙන්ට එන්න පුරුදු වෙලා හිටියා. දවසක් උදේ මේ පුංචි වඳුරු පෙටියා අඹ ගෙඩිය කමින් හරිම සතුටින් හිටියා. ඔය වෙලාවේ විලේ හිටපු බඩගිනි වෙච්ච කිඹුලෙක් මේ වඳුරු පෙටිය දිහා බලාගෙන හිටියා. කිඹුලා හෙමින් අඹ ගහ ළඟට ඇවිත් හරිම යාළුවෙක් වගේ රඟපෑවා. පුංචි වඳුරු පෙටියෝ එන්න මාත් එක්ක විල මැදට යන්න. මගේ පිට උඩ නැගලා ලස්සන බලන්න පුළුවන් කියලා කිඹුලා කිව්වා. කිඹුලා වඳුරු පෙටියාව විල මැදටම අරන් ගියා. වතුර ගොඩාක් ගැඹුරු තැනකට ගියාට පස්සේ කිඹුලා Tamanගේ දරුණු ගතිය පෙන්නුවා. දැන් මම ඔයාව කන්නයි හදන්නේ කියලා කිඹුලා කිව්වා. වඳුරු පෙටියා බය වුණත් කලබල වුණේ නැහැ. එයා හරිම බුද්ධිමත් විදිහට මෙහෙම කිව්වා. අනේ කිඹුල් යාළුවේ මම දැන් ඉන්නේ හරිම කෙට්ටු වෙලා. මාව කෑවොත් ඔබට බඩ පිරෙන්නේ නැහැ. මම අර අඹ ගහේ තියෙන රස අඹ කාලා ටිකක් මහත් වෙලා ඉන්නම්. එතකොට මාව කණේක ඔබට වඩාත් හොඳයි නේද? ලොකු කෑමක් කන්න තියෙන පෙරේතකමට කිඹුලා ආපහු වඳුරු පෙටියාව අඹ ගහ ළඟටම අරන් ආවා. ගොඩබිමට කකුල තිබ්බ ගමන් වඳුරු පෙටියා එක පිම්මට කැලේට දිව්වා. ඊට පස්සේ කිඹුලට අල්ලගන්න බැරි වෙන්න ගහකට නැග්ගා. කපටි කිඹුලට බඩගින්නේම ඉන්න වුණා. එදා ඉඳන් වඳුරු පෙටියා ඉගෙන ගත්තා ඕනෑම දරුණු සතුරෙක්ගෙන් බේරෙන්න තියුණු දත්වලට වඩා Tamanගේ බුද්ධිය වටිනවා කියලා.